Welcome හැමෝම මම අද ඔයගලන්ට කතා කරන්න යන්නේ 2026 ඇරැක්වල ප්‍රයිසස් කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ගිය අවුරුද්දේ ප්‍රයිසස් එක්ක කොහොමද ප්‍රයිසස් අප් වෙලාද ඩවුන් වෙලාද කියලා කම්පෙයාර් කරලා බලලා මම මෙතනදී ඇරැක් ජින් වොඩ්කා විදිහට කාණ්ඩ තුනකට තමයි වෙන් කළා කියන්න යන්නේ. ගාන අඩු එකේ ඉඳන් වැඩි එක වෙනකන්. ඉතින් මුලින්ම එක්ස්ට්‍රා ස්පෙෂල් ඇරැක් එක ඔයගොල්ලෝ හැමෝගෙම හිතවතා. ඉතින් දැන් මම හිතන්නේ මේක තමයි අඩුවෙන්ම ගන්න පුළුවන් වෙන්නේ අපිට. ඉතින් මේකේ ප්‍රයිස් එක දැන් තියෙන්නේ 3600 3650 වගේ තමයි. ඉතින් දෙවෙනියට තියෙනවා නේවි සීල්. මේකත් ඔයගලන්ට 3850ක් වගේ ප්‍රයිස් එකකට දැන් ගන්න පුළුවන්. මම හිතන්නේ මේක සමහර තැන්වල ගාන පොඩ්ඩක් වෙනස් වෙනවා. මේ ඔයගොල්ලෝ මේ ගානත් එක්ක කම්පෙයාර් කරලා බලන්න. මේ වගේ ගානක් තමයි නෝමලි යන්නේ. තුන්වෙනියට තියෙනවා රොක්ලෑන්ඩ් ඕල්ඩ් ඇරැක් එක. මේක මම හිතන්නේ රුපියල් 4400ත් 4500ත් අතර තමයි තියෙන්නේ. ඒත් එක්කම ඊළඟට තියෙනවා හල් මිල්ල ඕල්ඩ් ඇරැක් එක. මේකත් ඔයගලන්ට ගන්න පුළුවන් 4500ත් 4200ත් වගේ ගානක් ඇතුළත. ඉතින් මම මේ කියන්නේ 750 ml බෝතල් වල ගණන්. ඔයගොල්ලෝ භාගේ බෝතල් වල ගන්න නම් ඉතින් මේකම half ගන්න තමයි වෙන්නේ ප්‍රයිස් එක. දැන් මම අදිනා ශ්‍රී ලංකන් විස්කි වල ප්‍රයිස් එක අඩුවටම ගන්න පුළුවන් මේ විස්කිස් තමයි මම හිතන විදිහට. ඉතින් ගවර්නර්ස් චොයිස් එක 3950 4200 අතර ඔයගලන්ට ගන්න පුළුවන්. ඒත් එක්කම ටී සයිඩ් විස්කි මේක මම හිතන්නේ රුපියල් 5000 රුපියල් 5200ත් වගේ අතර තමයි වෙන්නේ. ඒත් එක්කම අපි ඕල් කේක් බොටල් එක ගත්තාම මේක රුපියල් 5500ක් වගේ වෙනවා සමහර තැන්වල. මම හිතන්නේ මේක නම් ගිය අවුරුද්දට වඩා පොඩ්ඩක් අප් වෙලා තමයි තියෙන ප්‍රයිස් එක. ඉතින් මම තා දැක්කා ෆොරින්ලි කේක් එකක් වෙන VAT 69 එක ගොඩක් තැන්වල 7900ක් තියෙනවා. ඒත් එක්කම සමහර තැන්වල 10000 ගන්නක් තියෙනවා. මම හිතන්නේ අඩුවටම ගන්න පුළුවන් ෆොරින්ලි එකක් ගත්තොත් 69 එක ඔයගලන්ට 7000 ගන්න වගේ ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නේ එරිස්ටෝෆ් එක මේ වෙද්දි ගාන 5400ක් වගේ තමයි වෙන්නේ. 400යි 5200 අතර ගාන මේක බයි ගන්න පුළුවන්. ඒත් එක්ක මට ඉස්සෙල්ලා ඇරැක් වලදී කියන්න බැරුණා VX ඇරැක් එක මේ වෙද්දි 4650ක් වගේ අතර තමයි තියෙන්නේ. ඒත් එක්කම VA බ්ලැක් බෝතලේ වඩ ගන්න පුළුවන් 3600 3600 පැනලා වගේ දැන එක. ඔයගලන්ට එක්ස්ට්‍රා ස්පෙෂල් ඇරැක් එකේ ගන්න මේ ගන්න පුළුවන්. ඉතින් අපි ඩ්‍රයි ජින් ගත්තාම රොක්ලන් ඩ්‍රයි ජින් එක මේ වෙද්දි වඩ ගන්න පුළුවන්. රුපියල් 5750 රුපියල් 5500ත් අතර. ඒත් එක්කම රොක්ලන්ලගේ ලෙමන් ජින් එකත් ඒ ගානම තමයි වෙන්නේ 5750ක් වගේ තමයි ඒකත් මේ වෙද්දි ප්‍රයිස් වෙලා තියෙන්නේ. ඒත් එක්කම කොලම්බෝ නම්බර් 8 ජින් එක රුපියල් 14900ක් වගේ ප්‍රයිස් එක අප් වෙලා තියෙනවා. ඒත් එක්කම ඔයගොල්ලෝ දැකලා ඇති අලුතෙන් මෝෆි කියලා ජින් එකක් බ්ලූ කලර් බොටල් එකක් තියෙන ගොඩක් ලස්සන ප්‍රීමියම් ලුක් එකක් තියෙන ජින් එකක් මෝෆි කියන්නේ. ඉතින් ඒකත් ඔයගොල්ලෝ රුපියල් 5000ක් වගේ ගානකට ගන්න පුළුවන්. ලන්ඩන් ඩ්‍රයි ජින් ඔයගොල්ලෝ ලන්ඩන් ඩ්‍රයි ජින් එකක් දැන් 5500ක් වගේ ගානක් තමයි වෙන්නේ. ඔයගොල්ලන්ට ඒකත් ගන්න පුළුවන් ඒ ප්‍රයිස් එකට. ඉතින් මට බජට් එකට හොඳම ප්‍රීමියම් ක්වොලිටි බොටල් එකක් ගන්නවා නම් මම හිතන්නේ ජින් වලින් මෝෆි ජින් ඒත් එක්කම ලන්ඩන් ඩ්‍රයි ජින් එකේ ඉඳන් ගොඩක් ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. විස්කි ගන්නවා නම් ඒත් එක්කම ටිල් සයිඩ් ඒ විදිහේ ගොඩක් ප්‍රීමියම් ලුක් බොටල් තියෙන ඒවා ගන්න. ඔයාලගේ බජට් එකට ගැලපෙන. මේක වීඩියෝ බලනකොට අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එක්ස්ට්‍රා වීඩියෝස් එක්ක එකතු වෙන්න කොක්ටේල් හදන වීඩියෝස් ඊට පස්සේ ලිකර් සම්බන්ධයෙන් එක වීඩියෝස්. ඉතින් thank you and see you.